ආයිබෝවන් සුබ දවසක් හැමෝටම අනුඇග්‍රි YouTube channel එකේ අලුත් වීඩියෝ එකක් එක තමයි අද මම ඇවිල්ලා ඉන්නේ. පටක රෝපණ කෙසෙල් පැළ විශාල ප්‍රමාණයක් ලංකාවට ලබා දෙන්න අපි ලෑස්තිලා ඉන්නවා. ඉතින් අපේ රටට මේ ලබා දෙන පටක රෝපණ කෙසෙල් පැළයක් ඉතාම නිවැරදිව කොහොමද මේ පටක රෝපණ කෙසෙල් පැළයකින් විශාල අස්වැන්නක් ගන්න තත්ත්වයට එනකල් කොහොමද මේ පැළයක් බොහොම පරිස්සමට වගාව ක්ෂේත්‍රයේ හිටවලා ඊට පස්සේ එයාව නඩත්තු කරලා එයාගෙන් මාස 6ක් 8ක් කියන කාලයකදී විශාල අස්වැන්නක් ගන්න කොහොමද කියන එක බොහොම සරලව ඕනම කෙනෙක්ට තේරෙන විදිහට කොහොමද ඒක කරන්න කියන දේ අපි පැහැදිලි කිරීමක් තමයි මේ වීඩියෝ එකෙන් කරන්නේ. ඉතින් මේ මම ඉන්න වගා භූමිය පොල් යට අතුරු වගාවක් විදිහට තමයි කෙසෙල් පැළයක් හිටවන්නේ. ඉතින් පොල් යට අතුරු වගාවකදී අපේ මේ ක්ෂේත්‍රයේතර පරතරය අඩි 8.8 කියන පරතරයෙන් අරගෙන තියෙනවා. මොකද පොල් ගස් යට තමයි පොල් පේලි දෙකක් අතරේ පේලියක් යන විදිහට හදලා තියෙන්නේ. ඉතින් මේ වලවල් දෙකක් අතරේදී පරතරය 8යි පේලි දෙකක් අතරත් පරතරය අඩි 8ක් වෙනවා. මේ වගාවේදී අපි ඉස්සෙල්ලාම වගා භූමිය පිරිසිදු කරලා ඊට පස්සේ වලවල් හදා ගන්න ඕනේ. දැන් අපි පොඩි කෙසෙල් පැළයක් නිසා මේක පොඩි වලක් හරියන්නේ. අපි සාමාන්‍යයෙන් ලෝක කෙසෙල් පැළයක් හිටවන විදිහටම අඩි 2.2 වලක් හදා ගන්න ඕනේ. මේ 2.2 වල අපි ඉස්සෙල්ලාම වල සකස් කරලා ඒකට කුකුල් පොහොර හොඳට දිරපු කුකුල් පොහොර තමයි පාවිච්චි කරන්නේ. ඉතින් ඒක ලේය තත්වයේ තියෙන කුකුල් පොහොර වෙන්න ඕනේ, බ්‍රොයිලර් කුකුල් පොහොර නෙමෙයි. ඉතින් මේ ලේය කුකුල් පොහොර එකේ කිලෝ 5ක් විතර අපි වල කපද්දී අපි දන්නවා හැමෝම මතු පිටපස් ප්‍රමාණයක් එක පැත්තකට අයින් කරනවා. ඊට පස්සේ ඒකේ වලේ තියෙන අඩියේ පස් ටික තව පැත්තකට අයින් කරගන්නවා. මේ මතු පිටපස් ටිකත් එක්ක අර කුකුල් පොහොර ටික කලවම් කරලා වල වහලා දවස් අපි සතියක් වගේ තියෙනවා නම් ගොඩක් හොඳයි. එතකොට මේ පුරව ගන්න වල සතියක් වගේ තියලා ජල සම්පාදනයක් දවස් 2-3ක කාලයක කරන්න ඕනි. ඉතින් ඔයාලට පේනවා මේ ක්ෂේත්‍රයේ ජල සම්පාදනය කරලා තියෙන්නේ අපි බින්දු ජල සම්පාදනය. අපි වල පුරව ගත්තට පස්සේ සතියකින් විතර අපේ මේ පටක රෝපණ කෙසෙල් පැළයක් ක්ෂේත්‍රයේ ස්ථාපනය කරනවා. ඉතින් මේ පැළේ කොළ පහ තියෙන අඩියක් උස පැළයක් අරගෙන ඒක තමයි අපි හදාගත්ත වලේ රෝපණය කරන්නේ. මේ රෝපණයෙන් පස්සේ එතකොට එයාට අපි කුකුල් පොහොර දීලානේ තියෙන්නේ. ඉතින් ගොඩක් දෙනෙක් හිතනවා අනිත් ලොකු කෙසෙල් පැළයක් හිටවනවා වගේ මුලදී ඒ කියන්නේ අපි බේසල් එක කියන්නේ බේසල් පොහොර එක මූලික පොහොර එකක් එකතු කරන්න අවශ්‍යද කියන එක. අපේ පටක රෝපණ පැළයකට ඇත්තටම ඒක ගොඩක් සියුම්. අපි මම මුලදී කතා කරා වගේ මේ පැළේ කැනස් පැළයක්ද එහෙම නැත්නම් කහ පැළයක්ද අන්න ඒ තරමටම පුංචි පැළයක්නේ. ඉතින් මේ පැළේට එකපාරටම පොහොර ගොඩාක් දාපුවාම ඒ පැළේ ගොඩක් ස්ට්‍රෙස් වෙනවා. අපිට හදා ගන්න අමාරුයි. ඉතින් අපිට ඇත්තටම බේසල් එකක් කියන එක මේ අවස්ථාවේදී අවශ්‍ය වෙන්නේ නැහැ. අපිට සති 2කින් පමණ වගේ තමයි යාරමිලා වගේ පොහොර එකක් එකතු කරන්න. එතකොට පොහොර භාවිතය කොහොමද කියන එක මගේ ඊළඟ වීඩියෝ එකකින් බලාපොරොත්තු වෙන්න පුළුවන්. එතකොට අපි පැළයක් මේ වෙලාවේදී කරන්නේ මේ විදිහට වලක ස්ථාපනය කරලා එතනින් එහාට තියෙන කටයුතු ආයිමත් අලුත් වීඩියෝ එකකින් බලාපොරොත්තු වෙන්න පුළුවන්.